හායි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් කොණ්ඩෙට මම සතියක් ඇතුළත කරන ට්‍රීට්මන්ට් වල අද 7 වෙනි දවස. අද මම තෝරාගෙන තියෙන්නේ කොණ්ඩෙට හෙයා පැක් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් අපි අපේ කොණ්ඩේ දික් කරගන්න මහන්සි වෙනවා නම් අනිවාර්යෙන්ම සතියට දවස් දෙකක්වත් පැක් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට මම අද පාවිච්චි කරන හෙයා පැක් එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ටික. මට මේවා මුලින් නම් වෙන වෙනම දාන්න බැරි වුණා. මම අරන් තියනවා මෙතන උළු හාල් තේ හැඳි 3ක් විතර තම්බලා. ඊළඟට පොකුරු වදමල් 5ක් විතර අරන් තියෙනවා. ඊළඟට කෝමාරිකා මදය හොඳට සූරලා අරගෙන තියෙනවා. මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. මම මේක බ්ලෙන්ඩ් කරනකොට අර උළු හාල් තැම්බෙන්න වතුර තියෙනකොට ටිකක් වැඩිපුර වතුර තියා ගන්නවා. එතකොට ඒ වතුරෙන්ම තමයි මේක බ්ලෙන්ඩර් කරන්නේ. අලුතෙන් ආයෙ මම මේකට වතුර එකතු කරගත්තේ නැහැ. මට අද මේක පෙරා ගන්න විදිහක් නැහැ. මොකද මම මේක ගෙදර ඉඳන් නෙමෙයි කොණ්ඩෙට ගන්නේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මේක දානවා නම් කොණ්ඩෙට අනිවාර්යෙන්ම ඔයාලා පෙරන්න ඕනේ මේක. මොකද මේ කෑලිත් එක්ක මේක ඔළුවේ ගෑවහම සෝදලා අයින් කරාට පස්සේ ඒත් කෑලි ඉතුරු වෙනවා. ඒ කෑලි කොණ්ඩේ තියෙනකොට කොණ්ඩේ වේලුණත් හපව් කෙස් ගස් දෙක තුන එකට ඇලිලා එහෙම තමයි වේලිලා යන්නේ. එතකොට අර අපි කොණ්ඩේ පීරනකොට අහපව් කොණ්ඩේ අර කෑලි රැඳිලා තියෙන තැනින් කොණ්ඩේ ඉක්මනට කැඩලා යනවා. ගොඩාක් යන්න බලනවා. ඒක නිසා ඔයාලා නම් අනිවාර්යෙන් මේ වගේ දෙයක් මොන හෙයා පැක් එක පාවිච්චි කරත් ඔයාලා අනිවාර්යෙන් රෙදි කෑල්ලකින් හොඳට පෙරලා පේස්ට් එක විතරක් ගන්න මතක තියාගන්න. ඊළඟට මම මගේ කොණ්ඩේ ගැට ටික හොඳට කඩලා අයින් කරලා සම්පූර්ණ හිස් කබලෙයි සම්පූර්ණ කොණ්ඩෙයි හොඳට මේක තලපයක් වගේ හිටින්න සම්පූර්ණයෙන්ම ගා ගන්නවා හොඳට. ගා ගන්න තනියම බැයි නම් වෙන කාට හරි කියලා හරි සම්පූර්ණ කොණ්ඩෙම ගා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක ගානකොටත් අර රොඩු රොඩු වගේ කොණ්ඩේ ගොඩක් තැවරෙනවා. ඒවා යවා ගන්න සෑහෙන අමාරුයි. කොච්චර හේදුවත් අර උළු හාල් වල කෑලි හැම කොණ්ඩේ රැඳෙනවා. අන්න ඒක නිසා පෙරලා ගන්න එක තමයි හොඳම දේ. ඉතින් ළමයි මේ දවස්වල ගොඩාක් රස්නෙයි. ඒක නිසා අපේ අර ඔළුව හිස් කබල වේලෙන්න වගේ බලනවා. එතකොට ඉස්සොරි තත්ත්වය වැඩි වෙනවා. ඒකට මේ හෙයා පැක් එක ගොඩාක් හොඳයි. මොකද මේකට කෝමාරිකා වදමල් උළු හාල් වගේ දේවල් 3 තමයි දාලා තියෙන්නේ. ඒක නිසා ඉස්සොරි වලට උළු හාල් ගොඩාක් හොඳයි. ඊට අමතරව මේ රස්නේ කාලගුණයේ හින්දා හිස් කබල ගොඩක් වේලිලා තියෙන හින්දා ඒ තත්ත්වේ මග හරව ගන්න අපිට කෝමාරිකා ගොඩාක් උදව් වෙනවා. ඒක නිසා මේ හෙයා පැක් එක මේ කාලෙට ගොඩාක් ගැලපෙනවා. අපේ කොණ්ඩේ ඉක්මනට ඝනකම් කරගන්න සහ කොණ්ඩේ ඉස්සොරි නැති කරගන්න ඒ වගේම ඉක්මනට දික් කරගන්න අපිට මේ හෙයා පැක් එක ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේක කොණ්ඩේ විනාඩි 45ක් පැයක් වගේ කාලයක් හොඳට තියලා සෝදලා අයින් කරන්න පුළුවන්. මේ දවසට ෂැම්පු ගෑවෙන්නේ නැතත් කමක් නැහැ. මොකද මේ වදමල් කියලා කියන්නේ ස්වභාවික ෂැම්පු එකක්. ෂැම්පු දැම්මේ නැති වුණාට අනිවාර්යෙන් කන්ඩිෂනර් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා සතියක් ඇතුළත මම මගේ කොණ්ඩෙට සත්කාර කරන්නේ. දවස් දෙකක් හෙයා ඔයිල් කරනවා. තව දවස් දෙකක් හෙයා පැක් දානවා. ඉතුරු දවස් 3ෙම හෙයා ටොනික් ඇප්ලයි කරනවා. එකම සත්කාරය හැමදාම කරන්නෙත් නැහැ. සත්කාර බෙදාගෙන සතියක් ඇතුළත කොහොම හරි පුළුවන් දවසට ගෙදර ඉන්න දවසට ඔයාලටත් මේ විදිහට කොණ්ඩේ ඉක්මනට දික් කරගන්න මේ විදිහට සත්කාර කරලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟට මම අලුත් හෙයා කෙයා වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.